මාලිමා ආණ්ඩුව මහා ලොකු හපංකමක් කරනවා කියලා හිතාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න පනතක් මේ වෙන විට ඉදිරිපත් කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුපක් ලබා දීමට තීරණය කළේ ඇයි? ලෝකයේ වෙනත් රටවල മന്ത്രിවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දෙනවාද වැනි කාරණා පිළිබඳ කිසිම අධ්‍යයනය කිරීමකින් තොරව මේ විශ්‍රාම වැටුප අවෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමෙන් සිද්ධ වෙන්නේ රට තුල විශේෂයෙන්ම දේශපාලකයන් අතරේ දූෂණයට පාර කැපීමක් කියන අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරනවා. ඇත්තෙන්ම මේ විශ්‍රාම වැටුපේ ඉතිහාසය මොකක්ද කියලා අතීතයට එබී බලන්න මීට මේ තරම් හොඳ වෙලාවක් තවත් නැහැ. 1947 සිට 1970 දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරපු മന്ത്രിවරයෙක් 1970 දී මැතිවරණයේ පරාජයටපත් වෙලා විශ්‍රාම වෙනවා. ඔහුට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නැති නිසා ඔහු පාර්ලිමේන්තු දිනවලදී පාර්ලිමේන්තුවට නගින පරණ පාර්ලිමේන්තුවේ තියෙන පඩිපෙළේ හිටගෙන ඉඳලා മന്ത്രിවරයෙක් දැක්කම ඉංග්‍රීසියෙන් මට රුපියල් 5ක ණයක් දෙන්න කියලා ඉල්ලනවා. මේ മന്ത്രിවරයාගේ ඉරණම දැකලා තමන්ගේ අනාගතය අනාරක්ෂිතයි කියන බිය മന്ത്രിවරුන්ට ඇති වුණොත් മന്ത്രിවරුන් දූෂණයට පෙළඹෙවි කියන බියට තමයි සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය විසින් 1977 ජනවාරි මාසේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට විශ්‍රාම වැටුපක් ලබා දීමේ පනත සම්මත කළේ. ඒ වගේම නිදාස් අධ්‍යාපනයේ පියා CWW කන්නංගර මැතිතුමා තමන්ගේ ජීවිතයේ අවසන් සමයේ තමන්ට ජීවත් වීමට ක්‍රමයක් නැති නිසා මාසික දීමනාවක් ලබා දෙන්න කියලා එවකට අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමාට ලිපියක් ඇව්වාය කියලා සුප්‍රකට කතාවක් දේශපාලන ලෝකයේ තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කැබිනට් අමාත්‍යවරියක් වූ විමලා කන්නංගර මැතිණිය ජීවිතයේ අවසන් සමයේ තමන්ට ගෙදරකට කුලිය ගෙවා ගන්න, ගෙවල් කුලිය ගෙවා ගන්න හැකියාවක් නොතිබුණු නිසා එතුමිය තමන්ගේ ඉඩමක් පරිත්‍යාග කරලා උදාගමක් හදපු ගමේ ප්‍රජාශාලාවේ තමයි ජීවිතය අවසන් කාලේ ගත කරේ. ගෙවල් කුලිය ගෙවා ගන්න බැරි වුණත් ප්‍රජාශාලාවේ විමලා කන්නංගර ඇමතිතුමියට ජීවත් වෙන්න පුළුවන් උනේ മന്ത്രി විශ්‍රාම වැටුප තිබුණු නිසා බෙහෙත් ටික කෑම ටිකට වියදම් කරන්න. මේ විශ්‍රාම වැටුප් අර්බුදයේ මෑත කාලීන හොඳම නිදසුන තමයි නන්දන ගුණතිලක මැතිතුමා. එතුමා ජීවත් වුණේ Tamanට ලැබෙන විශ්‍රාම වැටුපේ. ඒ නිසා තමයි විශ්‍රාම වැටුප අහිමි කළොත් මම මරාගෙන මැරෙනවා කියන සුප්‍රකට ප්‍රකාශය සිද්ධ කළේ. මතක තියාගන්න දේශපාලකයන් අතරේ දූෂිතයන් 14ක් සිටින අතරේ විමලා කන්නංගරලා නන්දන ගුණතිලකලා 100 ගණනක් ඉන්නවා. ඒ අයටයි මේ ආණ්ඩුව අත තියන්න හදන්නේ කියන එක අපි රටට කියන්න ඕනේ. මාලිමා ආණ්ඩුව අද විශ්‍රාමික മന്ത്രിවරුන්ට කියන්නේ අපි උඹලගේ විශ්‍රාම වැටුප අහිමි කරනවා. උඹලට බලේ තිබ්බ කාලේ පගාවක් ගහලා කොමිස් එකක් ගහලා ඒ සල්ලි ක්‍රිප්ටෝ කරන්සි වල ආයෝජනය කරලා විස්ථාවර තැන්පතු වල ආයෝජනය කරලා කොළඹ නගරේ තට්ටු ගොඩනැගිලි වල ආයෝජනය කරලා පොල් වතු වල තේ වතු වල ආයෝජනය නොකිරීමේ මෝඩකමට දැන් කරන්න දෙයක් නැහැ කියන පණිවිඩය තමයි මේ ආණ්ඩුව විශ්‍රාමික മന്ത്രിවරුන්ට ලබා දෙන්නේ. මාලිමා ආණ්ඩුව ජනතාවට පෙන්වන්නේ මේ മന്ത്രി විශ්‍රාම වැටුප කියන එක ලෝකයේ වෙනත් කිසිම රටක නැති ලංකාවේ විතරක් තියෙන අමුතු දෙයක් විදියට. ලංකාව 1977 දී മന്ത്രി විශ්‍රාම වැටුප හඳුන්වා දුන්නත් ඉන්දියාව ඒක හඳුන්වා දුන්නේ 1954 තරම් ඈතක. ඒ වගේම එක්සත් රාජධානී മന്ത്രി විශ්‍රාම වැටුපට අමතරව ඇමතිවරුන්ට සහ අගමැතිවරුන්ටත් විශ්‍රාම වැටුපක් තිබෙනවා. ලංකාවේ ඒක නැහැ. ඒ විතරක් නෙවෙයි ලෝකයේ සෑම රටකම පහේ විශ්‍රාම වැටුපක් മന്ത്രിවරුන්ට ලබා දීලා තියෙනවා. ඒ විශ්‍රාම වැටුප ඉහළ වැටුපක් කළ යුතුයි නැතිනම් മന്ത്രിවරුන් දූෂණයට තල්ලු වෙනවා කියන සුප්‍රකට පික්කේමන කිව්වේ දූෂණ විරෝධී සටනක් කරපු සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මැතිතුමා. වසර 5ක් හිටිය පමණින්
മന്ത്രിවරුන්ට සම්පූර්ණ විශ්‍රාම වැටුප ලැබෙනවා කියලා ජනතාව තුළ ඉරිසියාව ඇති කිරීමට පට්ටපල් බොරුවක් මාලිමා ආණ්ඩුව විසින් ජනගත කරනවා. මන්ත්‍රීවරයෙකුට වසර 5 10ත් අතර කාලයක් විශ්‍රාම වැටුප ලෙස ලැබෙන්නේ ලැබුණු മന്ത്രിයේ වැටුපෙන් 3න් 1යි. වසර 10ත් 20ත් අතර කාලයක් හිටියොත් තමයි മന്ത്രിයේ වැටුපෙන් 3න් 2ක් විශ්‍රාම වැටුප විදියට ලැබෙන්නේ. අනිකුත් රජයේ සේවකයන්ට වගේම മന്ത്രിවරයෙකුටත් වසර 20කට වැඩි කාලයක් වසර 20ක් රාජ්‍ය සේවයේ සම්පූර්ණ කළොත් පමණමයි සම්පූර්ණ විශ්‍රාම වැටුපට හිමිකම් කියන්නේ. වසර 5කින් විශ්‍රාම වැටුප ආරම්භ වෙන්නේ වසර 5න් 5ට පැවැත්වෙන මැතිවරණයන් වලදී മന്ത്രിවරයාට තමන්ගේ රැකියාව අහිමි වීමේ අවදානමක් වෙන කාටවත් නැතුව മന്ത്രിවරයාට විතරක් ඒ අවදානම තිබෙන නිසා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවයට පිටින් නිලධාරියෙක් බඳවා ගත්තොත් එයා වසර 5ක් සම්පූර්ණ කළාම එයාටත් අර වගේම වැටුපෙන් 3න් 1ක් විශ්‍රාම වැටුප ලෙස ලබන්න හිමිකම් ලබනවා. මේ කිසිවක් ගැන කිසිම අධ්‍යයනයකින් තොරව ජනතාවට පොඩි චූන් එකක් ලබා දීමේ අරමුණෙන් මාලිමා ආණ්ඩුව විසින් විශ්‍රාම වැටුප മന്ത്രി විශ්‍රාම වැටුප අහෝසි කළොත් සිද්ධ වෙන්නේ දේශපාලනය තුල දූෂණයේ ඉහවා යෑම පමණමයි කියන එක අපි මේ ආණ්ඩුවට සිහිපත් කරනවා. ඒ නිසා මෝඩ චූන් කරලා ජනප්‍රසාදයේ දිනා ගන්න හදනවා වෙනුවට වැඩක් කරලා ජනතා ප්‍රසාදයේ දිනා ගන්න උත්සාහ කරන්න කියලා වැඩබැරි අනුරටයි ගෝලියෝ රොත්තටයි අපි උපදේශක් ලබා දෙනවා.